හරි ළමයි සුබ දවසක්. ඔයාලට කොහොමද ඉතින් සතුටින් සනීපෙන් නැති කියලා හිතනවා. සමාවෙන්න. ඉතින් අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ ස්කාල්පින්. එතකොට ස්කාල්පින් කරනවාට ඒ කියන්නේ අපි මුලදී ඉගෙන ගත්ත RS divergence හරි ඕක අපි SMC concept වලට එද්දි ICT concept එකේ ඔය වෙනස් වෙනවා මේ SMT කියලා. SMT divergence කියන එකට. හැබැයි දැන් ක්‍රිප්ටෝ මාකට් එකේ ට්‍රේඩ් කරනවා නම් මම කියනවා දැන් මේක ඩයිවර්ජන්ස් සමහරක් කියන රිටේල් ක්‍රමයක් කියලා එක පහත් කරනවා. හැබැයි මම දකින්නේ අපි මේ සම්මිශ්‍රණයක් යනවා නම් දැන් ගොඩක් අය කියනවා රිටේල් කම්ස් වැඩ ගන්න කියලා. ඒක බොරුවක්. ඒක වැඩ කරනවා සමහරක් අවස්ථාවලදී. අපි අර ඒ තැනට අනුව මේ ක්‍රියාමාර්ග ගන්න දැනගන්න ඕනේ. හරිද? නිකන් මෝඩියෝ වගේ හැමතැනට ඔය යොදන්න නැතුව ඔය ට්‍රෙන්ඩ් ලයින් එතකොට සෝරි මේ ඔය කෙනේ මූවින් ඇවරේජ් ඔය තියෙනවනේ එක මූවින් ඇවරේජස් තමයි EMA නේද? EMA එතකොට මේ ඔය ක්‍රම ළමයි ඒ ක්‍රම වලින් ට්‍රේඩින් එක සක්සස් වෙන්න බෑ. ඒ රිටේල් ක්‍රමනේ. නමුත් අපිට SMC ICT පැත්තට පොඩ්ඩක් යද්දී අපි කියන්නේ මේ හරය මේකේ සයන්ස් එක අපි මූලිකව දන්නවනේ. හරිද? ඒ ඉඳ මැච් එකක් ගන්නවා. එතකොට මේ ළමයි SMC මෙතනක් සෝරි මේ කියන්නේ top down analysis කියන්නේ ICT වල තියෙන concept එකක්. හරි. එතකොට අපි බලමු සම්මිශ්‍රණයකින් කොහොමද මේ ගේම් ගන්නේ. එතකොට මෙතන ඔයාලට පේනවා bullish divergence එකක් තියෙනවා. එතකොට market price එක lower lows perform කරද්දී market එකේ මේ සෝරි අපි දාගත්තු momentum indicator price එක low highs perform කරන එකට අපි මේ පැහැදිලිවම divergence එකක් කියලා අපි හඳුන්වනවා. මොකද different එකක්. ඒ කියන්නේ වෙනස්කමක් market එකේ සහ මේකේ තියෙන හින්දා. හරිද? එතකොට ළමයි දැන් මෙතනින් අපිට entry එකක් ගන්න බෑ ඇත්තටම. very හේතුව confirmation මදිනේ. හරිද? එතකොට divergence එකක් තිබ්බ පළියට අපිට බෑ මේකේ trade එකක් දාන්න. එතකොට CRT හිම කරන හැටි දන්නවා. මෙතන liquidity sip එකක් අතන මේ කැනල් එකේ. ඒතර ඒකත් confirmation එකක්. ඒතර මම ගිහිල්ලා බලනවා 5 minute වලට. හරි? 5 minute වලට ගිහිල්ලා මම බලනවා මෙතන MSS එක කියලා තියනවාද කියලා. කැෆ් එකක් කියලා දින ළමයි. අර බැලුවොත් හොඳට බැලුවොත් ඔයාලට පේනවා මෙතන MSS එකක් වෙලා තියෙනවා නේ. අපිට කියන්නේ මෙතනින් ගන්නත් පුළුවන්. හරි? මෙතනින් ගන්නත් පුළුවන්. නැත්නම් අපිට මෙතනින් ගන්නත් පුළුවන් MSS එක. හරි මෙතන හොඳයි. හරි? මෙතනින් ගන්න පුළුවන්. මේක ආන්ට MSS එකක් වෙලා තියෙනවා. ඒතර එතනින් අපිට ට්‍රේඩ් එක මේ කන්ෆර්ම් කරගන්න පුළුවන්. හරිද? still going now මේ right. එතකොට ඒ වගේ අර divergence use කරලා right අපිට match එකක් ගහ ගන්න පුළුවන්. හරිද? match එකක් ගහ ගන්න පුළුවන් බැරි නෑ. හරිද? ඉතින් ඔය වගේ ගොඩක් ක්‍රම තියෙනවා. හරිද? එතකොට මේ එක ක්‍රමයක් නේ දුන්නේ. එතකොට divergence use කරලා match එකක් ගන්න අපි තව උදාහරණයක් බලමු. divergence එකක් තියෙන තැනක් බලමු තව. මෙතන divergence තියෙනවා නේ. මෙතන තියෙන ළමයි මේ hidden bullish divergence එකක්. හරි? low lows perform කරන market එක. එතකොට මේ momentum indicator එක high highs perform කරනවා. right? මේක පැහැදිලිවම divergence එක. එතකොට මෙන්න මෙතන මම trade එකක් ගත්ත තැනක් මම හිතන්නේ මේ ඇඳලා දින්නේ. මෙතනින් MSS එකක් වෙනවා ඇති ගන්නත. අපි 5 minute වල කියලා බලමු. හොයාගන්න අමාරුයි දන්නේ.
කොහෙද මන් ඩයබටිස් ළඟ මෙතන ආවට පේනවා මෙතන ගානට MSS එකක් ගිහලා තියෙනවා වල පෙවුනොත් මෙතන absolutely මෙතන MSS එකක් තියෙනවා right එතකොට අපි මෙතනින් ට්‍රේඩ් එක ගන්න පුළුවන් හරිද එතකොට ඔය වගේ ගොඩක් ක්‍රම අපිට භාවිතා කරන්න පුළුවන් ස්කාල්ප් කරද්දී හරි සාර්ථක ක්‍රම ඉතින් ඔයා ට්‍රේඩ් 9ක් දැම්මොත් උපරිම ඕනනම් 2ක් 3ක් ක්ලොස් වෙයි ඉතින් මම හිතන එක ගොඩක් වටිනවා ඔයාගේ වින් රේට් එකට වැඩි වෙන්න ඉතින් ෆේ ට්‍රේඩ් එක ගැන පොඩ්ඩක් මතක් කරන්නම් ෆේ ට්‍රේඩ් එකේ ළමයි ලොකු දෙයක් මම කියලා දීලා තියෙනවා ඔයගොල්ලන්ට ඒ කියන්නේ ඊමනි සම්බන්ධව කොහොමද අන්තර්ජාලයේ මුදල් උපයන ක්‍රම රයිට් එතකොට අට සාමාන්‍යයෙන් කියන්නේ ට්‍රේඩින් වලට සල්ලි හොයාගන්න බැරි නම් මේක හොඳ ඔපචුනිටි එකක් ඔයගොල්ලන්ට සල්ලි හොයාගන්න ළමයි ඉතින් නොයෙකුත් විවිධ ක්‍රම කියලා දෙනවා ඔන්ලයින් සල්ලි වෙන Facebook එකෙන් එතකොට Adbest එකකින් KDB එකකින් සරල ක්‍රම කියලා දෙනවා කියන්නේ මේකේ මිලියන ගාණක් වටන නිදානයක් තියෙන්නේ හරිද එතකොට ඔයාලට මාස රුපියල් 300යි ඉතින් ජොයින් වෙන්න මාසයකට ඔයාලට ඩොලර් වලින් ආදායමක් ලබා ගන්න ඕන හරියන ජය වේවා හැමෝටම